ආයිබෝවන් සුබ දවසක් වේවා. මම දෙහිඅත්ත කණ්ඩිය මහවනාවල කොට්ටාසේ මුවපැටිගේවල ගම්මානයේ D10 මිනිමුතු ගොවි සංවිධානයේ සභාපතිතුමා. නම එච්.එම්. සුදත් ප්‍රියන්ත. ඉතින් මම අද දවසේ මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුණේ ගොවි සංවිධානයේ සභාපතිවරයා විදිහට අලුත් වගාවක් පිළිබඳ සියලු දෙනා දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම අපි මීට වසර 2-3කට එහා පැත්ත ගත්තොත් එහෙම අපි වගා කරේ තනිකරම රසායනික පොහොර භාවිතය තුළ තමයි වී ගොවිතැන කරේ. ඉතින් මේ වෙනකොට අපි ඒකෙන් පොඩ්ඩක් දුරස් වෙලා වෙනස් වෙලා කාබනික පොහොර යොදාගෙන මේ ගොවිතැන කරන්නට පටන් ගත්තා. ඉතින් ඒ තුල අපිට ඇත්තටම කියනවා නම් සතුටුයි. සරු අස්වැන්නකට යන්න පුළුවන්කම ලැබුණා. මම ඉතිහාසය පොඩ්ඩක් මතක් කරොත් අපි මීට අවුරුදු 2-3කට කලින් ඒ රසායනික පොහොර පමණක් යොදා ගොවිතැන් කරද්දී හෙක්ටයාරකින් කිලෝ 3000ක් 3500ක් 4000ක් තමයි උපරිම ගත්තේ. හැබැයි අපි මේ වෙනකොට කාබනික පොහොර විදිහට අපි යොදාගන්නේ කුකුල් පොහොර. ඒත් එක්කම කොලාතු යොදනවා. ඒත් එක්කම ජෛව පොහොර අපි යොදා ගන්නු ලබනවා. ජෛව පොහොර විදිහට ශාස්ත්‍රීය ලංකා ආයතනයේ මගින් නිෂ්පාදනය කරන ලද මඩට යොදන BSP කියලා පොහොර වර්ගයක් තියෙනවා. ඒවා තමයි භාවිත කරන්නේ. ඉතින් ඒ තුල අපිට අස්වැන්න වෙනදාට වැඩිය දෙගුණ කරගන්නට පුළුවන්කමක් ලැබුණා. කියන්නේ එතකොට අපි ඒ පොහොර විතරක් නෙවෙයි රසායනික පොහොරත් යම් මට්ටමක් අපි යොදනවා. මේ හෙක්ටයාරයකටම මේ වෙනකොට යූරියා මේ කන්නේ යූරියා කිලෝ 50ක් තමයි යෙදුවේ. මම කියන්නම් යොදපු ඒ පොහොර ප්‍රමාණය. කුකුල් පොහොර මිටි 200ක් යෙදුවා පළමුවෙන්ම. ඊට පස්සේ කොලාතු මිටි 100ක් දැම්මා. ඊට පස්සේ පළවෙනි පොහොර විදිහට ශාස්ත්‍රීය ලංකා ආයතනයේ විසින් නිෂ්පාදනය කරන ලද BSP පොහොර කිලෝ 40ක් යෙදුවා. ඊට අමතරව රතු කුඩු කිලෝ 75ක් යෙදුවා. පොහොර වශයෙන් භාවිතා කරේ එම පොහොර ප්‍රමාණය තමයි. ඒ තුල මා පළවෙනි කන්නේ මේ කාබනික පොහොර පටන් අරන් පළවෙනි කන්නේ තුල වී කිලෝ රසායනික පොහොර භාවිතය තුල වී කිලෝ 3500ක් 4000ක් අතර ගත්ත ඒ ගොවිතැනින් මේ කාබනික පොහොර භාවිතය තුල පළමු කන්නේ ගත්තා කිලෝ 5000ක් 5100ක් වගේ. මේ කාබනික පොහොර භාවිතය තුල දෙවෙනි කන්නේ ගත්තා කිලෝ 7000ක්. තුන්වෙනි කන්න ගිය කන්නේ කිලෝ 8000කට 8200කට වගේ මට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ කන්නේ මගේ බලාපොරොත්තුව කිලෝ 9000ක් 9500ක් අතරට යන්න. ඉතින් ඇත්තටම අපිට සහයෝගයක් විදිහට රජයේ මැදිහත් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් හෝ අතහිත දෙනවා නම් මීට එහා අත්සන්නකට අපිට යන්න පුළුවන්කම
ලැබෙනවා. ඔබතුමාලාට බලා ගන්න පුළුවන් වෙනවා මේ අස්වැනු දැක්කහම. සාමාන්‍යයෙන් මේ ලියද්දට බැස්සොත් මගේ මේ මට්ටමට ඔන්න ගොයම තියෙනවා හොඳට පරුවට හැදිලා තියෙනවා. ඉතින් මම කියන්නේ එතකොට ගොවියට මේ සඳහා අවශ්‍ය පහසුකම් යම් තරමක් දුරට හෝ ලබා දෙන්න පුළුවන්. අපිට කුකුල් පොහොර ගන්න ගියාම වැලි කන්දෙන් ගෙනෙන්න ඕනේ LG farm එකෙන්. LG farm එකට ඉඳන් මෙහෙට එන්න ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් 25000ක් පමණ යනවා. රුපියල් 3 ගානේ තමයි කිලෝ එකක් දෙන්නේ. ඒ සඳහා අපිට විශාල මුදලක් දරන්න සිද්ධ වෙනවා කුකුල් පොහොර මිටි 200ක් කියන්නේ කිලෝ 5000ක් 4500ක් 5000ක් විතර. ඉතින් ඒක හා බිත්තර වී බීජ වී කියන ප්‍රශ්නේ ලොකුවටම තියෙනවා ගොවීන්ට. ඉතින් හොඳ බීජ වී දීලා ගොවියට අතිහිත දෙනවා නම් අපේ ගොවි බිම નિසරුණු ගොවි බිමට පණ දීලා සරු අස්වැන්නක් අපේ රට තුල ඉතුරු කරන්න පුළුවන් වෙනවා. මම ඉස්සලා මතක් කරා වගේම ඉස්සලා වීඩියෝ එකෙන් අපේ රටේ රටින් පිටට යන ඩොලර් ටික අපිට ඉතුරු කරගන්න පුළුවන් අපේ රට තුල. ඒ වගේම රෝගීන් අපිට අඩු කරගන්න පුළුවන්. මොකද වකුගඩු රෝගීන් ඒ වගේම සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වැනි ඒ රෝගීන් ප්‍රමාණය අඩු කර ගැනීම තුළ අපේ රටේ බෙහෙවින්ම විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේක මම කිව්වේ ඉස්සල්ලත් පුළුල් විෂයක්. ඒ විෂය ධාරාව විස්තර කරන්න අපිට මේ තුල බෑ. කෙසේ වෙතත් රටේ වැදගත් බුද්ධිමතුන් උගතුන් බුද්ධිමතුන් මේ පිළිබඳ සොයා බලා අනාගතේ ස්වයංපෝෂිත රටක් කරන්නට අපිට ඔබතුමන්ලාගේ අතහිත ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නැවත වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සමට තෙරුවන් සරණයි.